පැත්තට යන ගමන් මේ අඹේවලට යන්න. මේ පාරට නම් අපිට දෙන්න විතරයි වගේ. ඔව්. එන්ට්‍රන්ස් එකකින් ටිකට් එක නිසා ඒ ටිකට් එකෙන් ආයි ගියකි. නමුත් එයාලා කොහොම 4ට කලින් එන්න කියලා මේ යනවා. තව ගොඩක් තියෙනවානේ. ඒකට මේ නැවත ප්‍රයිස් එක දාන්න ටිකක් වෙලා යනවා කියලා කිව්වා. ඒක රසයිනේ. පච්චකායේ. මෙන්න බත්. හෙටක් කනවා. හෙට ඉතින් අපි ආයේ ගෙදර යනවා. කලින් ඇවිල්ලා කාව තරම් දැන් එච්චර පොඩියක් නෑ වගේ. එතනින් කාලා මගේ කන්න පුළුවන් නේද කියලා එතන පොඩි දෙයක් කාලා අපිට ඊට පස්සේ මේ දැන් මේ ආයි නානුවේ පැත්තට යන ගමන් මේ අඹේවලට යන්න. අද දැන් අපි එන්දර අපි නුවරඑළියාවට මේ ගිහිල්ලා නැහැ. ඔහිය ඒ පැත්තට ගිහිල්ලා නැහැ. අඹේවලින් එහා පැත්තට. ඉතින් අද දැන් මේ පැත්තට තමයි මේ පට්ටිපොළ මේ පැත්තට යන තමයි මේ ගිහින් බලමු මේ පැත්ත ලස්සනයි කියලා වීඩියෝස් වල එහෙම දැක්කා මේ කික්නා කරපු YouTube වීඩියෝස් වල ඒ නිසා තමයි පැත්තට යන්න ආස හිතුනේ. බලමු ගිහිල්ලා කොහොමද කියලා.
මෙන්න මෙතනින්. පාරට නම් අපිට දෙන්න විතරයි වගේ. ඔක්කොම අතරින් නවතිනවනේ හොටල් ප්ලේස් නේ. ගොඩක් ඉන්නේ හොටල් ප්ලේස් තව. හොටල් ප්ලේස්. සිග්නල් අහුවෙන්නේ නැතුවද? සිග්නල් අහුවෙන්නේ නැහැ මේව පෙන්නන්නෙත් නැහැ. මේ මැප් එක පෙන්නන්නේ නැතුවද? වීඩියෝ එකට ලොකුවට නොපෙනෙනවට මේ දැන් ටික ටික වීඩියෝ ගහලා තියෙන්නේ. ලස්සනයි මේ අර ඇස් දෙකට දකින ලස්සන වීඩියෝ එකට ගන්න බෑනේ. මේ වොයිස් ෂෝ එකේ හරිම ලස්සන මේ සුදුසු දීන්න එක. තාවට පේන්නේ වීඩියෝ එකේ ගොපාන ඇස් දෙකට හරිම ලස්සනට පේනවා. අපි දැන් ඔහි එන්ට්‍රන්ස් එකෙන් තමයි ආවේ. මේක හොටල් කියලා ගහලා තියෙන බෝඩ් එක මම. ඔව්. ගොඩක් උන් ගන්නවා මේ ෆොටෝ. අපිට මේ 4ට කලින් ඉන්නකෝ ආයි හෝටල් ප්‍රින්ස් සරහා යනවා නම් 4ට කලින් ටිකට් ඉෂුව කරන්න ඕනේ නැහැ. ඉතින් අතනින් ගත්තනේ එන්ට්‍රන්ස් එකකින් ටිකට් එක නිසා ඒ ටිකට් එකෙන්ම ආයි ගියකි. නමුත් යාළුවෝ 4ට කලින් එන්න කියලා මේ යනවා. හරිම ලස්සනයි. අඳුරුයි දැන් 12යි 10යි තාම 12යි 12යි වෙලාව. දැන් ඉන්නේ පල්ල. ඒක අඳුරුයි තාම. මම හිතනවා අර වහින්නේ නැති නිසා වාහනේ කෙනාට වඩා බයික් එකේ ආවම මේ ෆීල් එක සුපිරිම ගන්න පුළුවන් කියලා. වාහනේ අපි ඇතුළේ යන්නේ. බයික් එක යනකොට මොකදම දැනෙනවා මොලේටම දැනෙනවා මේක සීතල කොහොමද කියලා. වාහනේ යනවා ඉතින් බහැලා තමයි බලන්නේ. ඔව් වාහනේ යනකොට බහැලා බලන්නේ. මේ කන්ද එන්නේ කොහොමද? මේක තමයි වැඩි.
ප්‍රෙස් වලට උඩහට යන ගමන් තියෙන්නේ දැන් එකයි වෙලාව චුට්ටක් යනවා මොකද කන්දක තුනක් තියෙනවා අපිට මේ බහින්න යනවා බයික් එකේ උඩ ඉන්න බෑ වාහනත් එන්නේ හරි අමාරුයි මේ යන්න නිසා අපි දැන් 4ට කලින් එතන යන්න ඕනේ නැත්නම් ආය අපි වටේ මොනේ යන්නේ ඊට වඩා මේ පැත්තේ මායන්නේ ලස්සන නිසා උඩහට අරගම මං කිව්වේ කලින් කන්දක් තියෙනවා බහින්නනවා කියලා අනිවාර්යෙන් මේ ටික කොහොමද බයික් එක යන්න බෑ දැන් මේ හිංසරේ අපි දැන් හිමින් උඩට යන ගම මේ ඉදමත් බාලා තියෙන්නේ come on අවව නැති නිසා මහන්සි නැහැ කියලා දැනට 아무ද මහන්සියක් කියලා රියැක්ෂන් වගේ එහෙන් එනකොට චුට්ටක් තිබුණා අපි දෙන්නට වෛරස් එක හැදිලා ඉඳපු නිසා දැන් චුට්ටක් හරිම හති තව ගොඩක් තියෙනවානේ මේ වගේ මන්ද 3ක්ද කොහෙද තිබ්බා අම්මා water bottle එක water bottle ඇතුලේ පියායි හොටන් ප්ලේස් වලට තමයි මේ ඒක කරන්නේ. මෙතන ටිකට් එක පෙන්නන්න නැහැ නේ. නෑ ටිකට් පෙන්නන්න ඕන. කොහොමද? නෑ ආයේ මෙහෙන් යනකොට ටිකට් ගන්න එක. මෙතන යනකොට? අපි මතකින් ටිකට් බැලුවේ අපි යනකොට අහලා නේ ගියේ. 4ට කලින් එන්න කිව්වනේ ඒ නිසා මේ ටිකට් දෙන්නේ. සීතලයි. කපල් යනවා ගොඩක්. දැන් ආයේ හොට් ටෙස්ට් වල යන්නේ උත්තනට අපි ගමන්නේ. දැන් මෙතනින් පස්සේ අපි යන්න ඕනේ දවල්ට කන්න පුළුවන් තැනක් ආපු සමහරට පටිකොල සමහරින් දැන් තියෙන්නේ කන්න පුළුවන් තැනක්. නේද පටිකොලට තමයි යන්න ඕනේ නේ. ඒ දන්නේ පටිකොලත් හද. දැන් හොටන් ෆෙන්ස් වලින් මුලියට යන්න ළඟයි. අපි මේ ෆෝන් එකක් ඇහුවා මග තිබිලා දැන් මේකට සිග්නල් නැහැ. ඒකට කවුරුහරි කෝල් කරයි කියලා දැන් මේ බලවල ඉන්නේ. අපි ඉස්සරහින් ගිය ස්කූටි එකක් පොඩි දෙන්නෙකුත් එක්ක මං හිතන්නේ යාළුවගේ වෙනවනේ ස්කූටි එකකින් මේ ෆොටෝ එකකුත් තියෙනවා ඉස්සරහා දාලා. චුට් දෙන්නේ. යාළුවගේ වෙන්න ඕනේ මේ තාම දන්නේ නැති ෆෝන් එක නැති වුණා කියලා. මොකද එළියට ගිහිල්ලානේ හොයන්නේ ෆෝන් එක. මේ ටිකේ හොයන්නේ නැහැනේ. දැන් අපි බලමු මේකට සිග්නල් ආවම කෝල් කරයි. දැන් මේ හැටි සිග්නල් නැහැ ෆෝන් වලට. පහළට එනකොට ඒගොල්ලෝ මේ ෆෝන් එක හොයනව නවත්තලා මේ එතකොට තමයි දැනගන්න තියෙන්නේ ෆෝන් එක නැහැ කියලා. ඒ පොඩි දෙන්නෙක් ඉන්නේ ඉඳන් අපි හිතුවා ඒගොල්ලන්ගේ වෙන්නේ නැද්ද කියලා. මොකද අපිට කලින් ගියේ මේ ඒගොල්ලෝනේ. එයාලගේ තමයි ෆෝන් එක. මේ ෆෝන් එකක් දුන්නේ. ඕක මේ සමහර විට කවුරු හරි ගත්තොත් දෙන්න පුළුවන්. එහෙම නැති වුණොත් කියන්නේ පාර මැද වැටිලා තිබුණ නිසා අනිවාර්යෙන් වාහනයකට අහු වෙනවා දැක්කේ නැත්නම්. ඒ පිනත් කරගත්තා. මිහිදම් බාරක් දෙන්නේ දැන්. අතනවලා. මොකද? හොටන් ප්ලේස් යනවා නම් දෙකම ආරට ටිකට් එක ක්ලෝස් කරනවා. ඒක කලින් එනවනේ සාමාන්‍යයෙන් හොටන් ප්ලේස් යනවා නම් උදේ 8 9 තමයි වගේ આવුත් රිලැක්ස් එකේ ඉඳලා ඉඳලා නැත්නම් යාලා පිටම මාරේදී අතට ගන්න දෙන්න කෙනකොට මේ ඇතුළත මේ එකයි 20 කොහොමද වගේ නිසා මම ඇතුළට යන්න දුන්න ගියාට ඊට පස්සේ නම් යන්න දෙන්නේ නැහැ කියලා තමයි කිව්වේ. මේ 4ට අර පැත්තේ තුල එන්න දෙන්නේ නැහැ. මොකද 6 වෙද්දි ඔක්කොමලා එළියට එන්න ඕනේ. මොකද 6 කියන්නේ හවස වෙනකොට අනිත් එකක් වීදුම් වාහන අනිත් සතු එළියට එනවානේ. ඒ නිසා කොහොමද යාලා දෙකමාරක් පස්සේ නිසා අපල උදේ වෙනවලා එන්න
සේරම වැඩ කරගෙන ඉවරලා දෙක දෙකම අපිට වගේ අරබඩක් හම්බුණා මේ වාහන දෙක තුනක් යනවා. මම හිතන්නේ දැන් මේ හරිය අර කන්දරේ කළා එඩි ගෑස්ටි කොහොමද දෙන්නද තුනයි කාලේ තුනට පස්සේ කොහොමද යන්න දෙන්නේ නැහැ. ඒක හොඳම දේ. දෙන්න ඔන්න ප්ලේස් යනවා නම් ඒක තමයි. ෆොටෝ ගන්නවා දාලා තියෙනවා. මම හිතුවා ඇතුලේ තියෙන ප්ලේස් එක කියලා නෑ. පට්ටිපොළ ස්ටේෂන් එකට පොඩක් පල්ලෙහාන් තමයි ඒක තියෙන්නේ. මම තහම්බෙන් දැක්කේ මම හිතුවා ඒක ඇතුලට යන්න ඕනේ කියලා තිබුණ විදිහට මේ ප්ලේස් එකට. පට්ටිපොළ ස්ටේෂන් එක. වරුවානේ ලංකාවේ උසම දුම්රිය ස්ථානය. ඉස්සර ඉස්කෝලේ යන කාලේ කියලාද? හරිනේ. ඉතින් හම්. ඉතින් මන්ද රෙස්ටෝරන්ට් එකක් තියෙනවා. බාලරි. පට්ටිපොළ අපි දැන් ලන්ච් එකට මේ නැවත රයිස් එක දාන්න ටිකක් වෙලා යනවා කියලා කිව්වා. ඒ නිසා අපි එළියට ආවා. මේ දුම්බාලා තියෙන්නේ මේ ඒක ලස්සනට කාලා. ඒක රසයිනේ. පච්චකායියේ. මෙතන විවිධ ලස්සනයි. අතර දේවල් කාලා මේ දින පඩුරු කරලා කන්නවා. බඩහයි පිස්සෙන්ට කියලා. දිව්‍ය භෝජන පරාදය. ආයිදි මේ ඔය පේස්ට් එක මේ අපිට හම් වෙන්න ඕන. ඒ පුච්චපු ඇත්තේ නෑ. ගලම් පාට. එකක් කනවා. අනිත් එකක් ඇති හොදේ දැන්නව කන්න බෑ විතරයි. අර පේස්ට් එක දාන්නද? ඔව් මේ. බඩේරිකුත් කාලා නවතර දැන් යන්නේ. මම අමාරුවෙන් කෑවේ එකක් මෙයා නේ දෙකම කෑවා. තව පුළුවන් නම් තව කනවා මෙයා. ඒක නම් කතාය කියොත් හතරක් පහක් වුණා. ඒක රසයි අතර මට මේ වෙලාවේ කන්න බැර කාපු ಜಾති එකේ මේටි මොකද දවල්ට කෑවේ මේ දැන් ටික කර කාලේ කෑවේ පහක් වෙලා. ඕ ගොඩක් පරක් වෙලා නැත්තම් ගානක් නැහැ. ඊට පස්සේ මේ ස්ට්‍රෝබෙරි බ්‍රාම් එකකින් ඒවත් කෑවා. ඒ නිසා චුට්ටක් බෑ. දැන් නම් මේ හරි මහන්සි දැන් මම මේ ඉන්න තැනට යනකම් මේ බල ඉන්නේ පොඩක් වොෂ් එකක් දාගන්න. අද නම් ආයි කොහෙවත් යන්නේ නැහැ. ආයි ටවුන් එකට එන්න ඕනේ. ආයි අපි ටවුන් එකට එන්න ඕනේ. ඉතින් කෑම මොන හරි අරගන්න අඩුපාඩු වගේ ඇතුළේ ටික අරගන්න. හෙට ඉතින් අපි ආයි ගෙදර යනවා. එතකොට නම් ලොකු එකේ ලොකු ටිකක් එකතු වෙන එක නෑ. මොකද ආයි යන ගමන්නේ තියෙන්නේ. ඒතකොට අපි කොහෙවත් යවෙන්නේ නැහැ. කෙලිප් ගෙදර යන්න තමයි හිතන් ඉන්නේ. හෙට තව එක තැනකට යන්න හිතන් ඉන්නවා. ඒකත් මේ බ්ලොග් එකට එකතු කරන්න. බයි.